ගොඩක් දිනෙට තියෙන ප්‍රශ්නයක් තමයි Tamanට හරියටම ගැලපෙන හරියට විනෝදජනක ප්‍රහේලිකාවක් විසඳනවා වගේ දැනෙන වෘත්තයක් හොයාගන්නේ කොහොමද කියන එක. ඉතින් අද අපි මේ විග්‍රහයෙන් කතා කරන්නේ ඒ පොදු ආශාව බටා ගෙතුණු කතාවක් ගැනයි. මේ මුළු කතාවම පටන් ගන්නේ Reddit වෙබ් අඩවියේ පළවුණු හරිම සරල ඒත් ගොඩක් ගැඹුරු ප්‍රශ්නයකින්. බලන්න උසස් උපාධි කීපයක්ම තියෙන ඒ Tamanගේ වෘත්තිය ගැන කිසිම සතුටක් නැති කෙනෙක් තමයි මේ ප්‍රශ්නේ අහලා තිබුණේ. හොඳයි. අපි මේ ප්‍රශ්නෙට පිළිතුරු හොයාගෙන යද්දී මුලින්ම බලමු මේ කියන මූලික කුසලතාවය මොකක්ද කියලා. ඊට පස්සේ ඒකට ගැළපෙන වෘත්තීන්, ආර්ථිකය මේවට තියෙන ඉල්ලුම සහ සැගෑලෝකීය උදාහරණත් අපි කතා කරනවා. හරි, අපි මුලින්ම පටන් ගමු මේ ප්‍රශ්නය අහපු කෙනාගේ පසුබිමෙන්. එයා ගණිත උපාධියක් කරලා මෘදුකාංග සංවර්ධකයෙක් විදිහට වැඩ කරලා ආචාර්ය උපාධියක් දක්වාම ආපු කෙනෙක්. බලන්නකෝ එයාගේ පැතිකඩ. ගණිතය ගැන උපාධියක් තියෙනවා, මෘදුකාංග සංවර්ධකයෙක් විදිහට පළපුරුද්ද තියෙනවා. ද්‍රව්‍ය විද්‍යාව සහ පරිගණනය ගැන ආචාර්ය උපාධියකුත් තියෙනවා ඒත්. ආයතනික තාක්ෂණික අංශෙවත් ශාස්ත්‍රීය ක්ෂේත්‍රෙවත් එයා සතුටින් නෙවෙයි ඉඳලා තියෙන්නේ. එයාගේ ඇත්තම ආසාව වෙලා තියෙන්නේ ප්‍රහේලිකා විසඳන එක සහ දත්ත විශ්ලේෂණය කරන එක. මේකෙන් පේනවා නේද විශේෂඥයෙකුට උනත් Tamanටම හරියන තැන හොයාගන්නීම කොයිතරම් අභියෝගයක්ද කියලා. හොඳයි. අපි දැන් බලමු මේ ප්‍රහේලිකා විසඳීමේ හැකියාව කියන එක පැහැදිලි වටිනා බුද්ධිමය හැකියාවක් විදිහට අපිට කොහොමද අඳුන ගන්න පුළුවන් කියලා. විශේෂඥයන් මේකට කියන්නේ තාර්කික ගණිතමය බුද්ධිය කියලා. ඒ කියන්නේ රටා දකින්න, එකිනෙකට සම්බන්ධකම් හදාගන්න සහ තර්කානුකූලව හිතන්න තියෙන හැකියාව. ඇත්තටම මේක තමයි අපිට තර්ක කරන්න, උපාය මාර්ග හදන්න සහ පැහැදිලි මනසකින් සංකීර්ණ ගැටලු වලට කිමි දෙන්න උදව් කරන බුද්ධිය. මේක නිකම්ම කුසලතාවයක් නෙවෙයි, අවුල් සගත දේවල් වලට පැහැදිලිකමක් ගේන සුපිරි බලයක් වගේ. මේ බුද්ධිය වැඩ කරන්නේ හරිම ක්‍රමානුකූල විදිහකට. බලන්න මුලින්ම රටා හඳුනා ගන්නවා. ඊට පස්සේ එකිනෙකට සම්බන්ධයක් නැති වගේ පේන අදහස් අතර සම්බන්ධතා ගොඩනගනවා. ඊළඟට තර්කානුකූලව හිතලා නිගමනයකට පියවරෙන් පියවර පාරක් හදා ගන්නවා. අන්තිමට සංකීර්ණ ගැටලු වලට ඵලදායි විසඳුම් හොයා ගන්නවා. නිරීක්ෂණයෙන් පටන් අරගෙන විසඳුම දක්වාම යන ගමනක්. ඉතින් මේ තරම් බලාවත් විශ්ලේෂණ ක්‍රියාවලියක් හැමදාම පාවිච්චි කරන වෘත්තීන් මොනවද? බලමු. මූල්‍ය සහ ආර්ථික විද්‍යාව වගේ ක්ෂේත්‍ර දිහා බලුවොත් මෙතන තියෙන රැකියා මූලිකවම දත්ත එක්ක වැඩ කරන සංකීර්ණ ප්‍රහේලික විසඳන ඒවා. උදාහරණයක් විදිහට අවදානම් තක්සේරු කරුවෙක්, ආර්ථික විද්‍යාඥයෙක්, නැත්නම් ගණකාධිකාරීවරයෙක් වගේ මේවට ඉහළ වැටුපත් ලැබෙනවා. ඒත් සාම්ප්‍රදායික මූල්‍ය ක්ෂේත්‍රයට විතරක් සීමා වෙන්න ඕන නෑ. අන්තර්ජාල සාකච්ඡාවලින් මතුවෙච්ච තවත් අදහස් තියෙනවා. සයිබර් ආරක්ෂණ පර්යේෂක, එතිකල් හැකර්, රෙව් ඔප්ස් විශ්ලේෂක, සැපයුම්කරු තත්ත්ව ඉංජිනේරු, গুপ্ত ලේඛන ශිල්පී වගේ අලුත් සහ විශේෂිත ක්ෂේත්‍රවලත් මේ වගේ අයට ලොකු ඉඩක් තියෙනවා. දැන් බලන්න Tamanට හරියන රස්සාවක් හොයන මේ පෞද්ගලික උත්සාහය ඇත්තටම ඊට වඩා ලොකු ආර්ථික ප්‍රවණතාවක් එක්ක සම්බන්ධ වෙනවා. රාජකීය සංගමය කරපු ප්‍රධාන වාර්තාවකින් නූතන ආර්ථිකයට ගණිතමය කුසලතා කොච්චර අවශ්‍යද කියලා හොයලා බලලා තියෙනවා. ඉතින් මේ පරීක්ෂණ වලින් පැහැදිලිවම පේන දෙයක් තමයි ආර්ථිකයට අවශ්‍ය කුසලතා සහ ඇත්තටම ශ්‍රම බලකාය ළඟ තියෙන කුසලතා අතර ලොකු පරතරයක් විසන්ධියක් තියෙනවා කියන එක. හිතන්න උසස් ගණිතමය කුසලතා වලින් ප්‍රයෝජන ගන්න පුළුවන් උසස් අධ්‍යාපනයට ඇතුළත් වෙන සිසුන් සංඛ්‍යාව 3,30,000ක් විතර වෙනවා. ඒත් ඇත්තටම ඒ කුසලතා තියෙන සිසුන් ඉන්නේ 1,25,000යි. ඒ කියන්නේ අවශ්‍ය ප්‍රමාණයෙන් භාගයකටත් වඩා අඩු ප්‍රමාණයක්. මේ ප්‍රස්තාරයේ එක හරිද පැහැදිලි නේද? සේවා යෝජකයන් හොයන විශ්ලේෂණාත්මක දක්ෂතා, ඒ කියන්නේ ඉල්ලුම සහ ඒ තනතුරු පුරවන්න ඉන්න සුදුසුකම්ලත් අය, ඒ කියන්නේ සැපයුම අතර තියෙන දැවන්ත පරතරය මෙතනින් පේනවා. මෙතන තියෙන හරිම වැදගත් කාරණයක් තමයි සේවා යෝජකයන් කියන දේ. ඕන අවධාරණය කරන්නේ කෙනෙක් ඇත්තටම රැකියාවේදී පාවිච්චි කරන ගණිත මට්ටමට වඩා ඉහළ මට්ටමකින් ගණිත ඉගෙනගෙන තියෙන්න ඕනේ කියන එක. ඒකෙන් එයාලට ආත්ම විශ්වාසය සහ ඕනෑම අභියෝගයකට මුහුණ දෙන බහුකාර්යතාවක් ලැබෙනවලු. ඒ කියන්නේ එයාලා හොයන්නේ නිකම්ම ගණන් හදන අයව නෙවෙයි, නුහුරු අවස්ථාවලට තර්කය පාවිච්චි කරලා විසඳුම් හොයන අයවයි. හරි. එහෙනම් ප්‍රහේලිකා විසඳීම කියන මේ වියුක්ත කුසලතාවය එදිනෙදා වැඩපොලේදී ඇත්තටම මොන වගේද පේන්නේ? අපි බලමු. ගොඩක් කර්මාන්තවල එදිනෙදා ප්‍රහේලිකාව වෙන්නේ ගණිතමය ආකෘති හදන එක සහ ඒව තේරුම් ගන්න එක. ගොඩනැගිලි යටිතල පහසුකම් හදන තැන ඉඳන් මූල්‍ය නිෂ්පාදන නිර්මාණය කරන තැන දක්වා අනාගත ප්‍රතිඵල ගැන අනාවැකී කියන්නත් සැලසුම් තවත් හොඳ කරන්නත් මේ ආකෘති පාවිච්චි කරනවා.
නිෂ්පාදන ක්ෂේත්‍රය ගත්තොත් එතන තියෙන ප්‍රහේලිකාව තමයි නිෂ්පාදනයේ ගුණාත්මකත්වය සහ ක්‍රියාවලියේ ස්ථාවරත්වය දිගටම පවත්වා ගන්න එක. ඉතින් ඒකට සේවකීන් සංඛ්‍යානමය සටහන් වගේ දේවල් පාවිච්චි කරනවා. මේවත් හරියට දෛනික ප්‍රහේලිකා වගේ තමයි. මේ බලන්න ක්ෂේත්‍රයෙන්ම ගත්ත එදිනෙදා ප්‍රහේලිකා කීපයක්. සෑන්ඩ්විච් එකක පිරිවැයාකෘතියක් හදන එක. රක්ෂණ සමාගමක මූල්‍ය තත්ත්වය ගැන කතාවක් කියන්න අනුපාත පාවිච්චි කරන එක. අක්වෙරළ තෙල් කර්මාන්තයේ අවදානමය ගණනය කරන එක, දුම්රිය මාර්ගවල අපගමනයේ මනින එක, රක්ෂණ සමාගම් සංසන්දනය කරන්න දර්ශකයක් හදන එක. මේ වගේම පේනව නේද? ආහාර සැපීමේ ඉඳන් ප්‍රවාහණය මූල්‍ය ක්ෂේත්‍රය දක්වා හැමතැනම මේ ප්‍රහේලිකා තියෙනවා කියලා. හොඳයි. අපි දැන් මේ කතා කරපු හැම දෙයක්ම එකතු කරලා බලමු. මෙතන තියෙ වැදගත්ම කාරණේ මොකක්ද කියලා. Tamanට සතුටින් කරන්න පුළුවන් රැකියාවක් හොයන පෞද්ගලික ගවේෂණයක් විදියට පටන් ගත්තත් මේකෙන් හෙළිවෙන්නේ ඇත්තටම හරිම ඉහළ වටිනාකමක් සහ ලොකු ඉල්ලුමක් තියෙන කුසලතා සමූහයක් ගැන. ඒ කියන්නේ Reddit එකේ අහපු ඒ ප්‍රශ්නේ ඉඳන් අපි ආපු ගමනෙන් පේනවා ප්‍රහේලිකා විසඳන්න තියෙන කැමැත්ත කියන්නේ නිකන්ම විනෝදාංශයක් නෙවෙයි නූතන ආර්ථිකයට නැතුවම බැරි මූලික නිපුණතාවයක් කියලා. ඉතින් තමන් තුළ ඉන්න මේ ප්‍රහේලිකා විසඳන්න හඳුනා ගැනීම තමයි පළවෙනි පියවර. එහෙම හඳුනාගත්තොත් එකෙන් පෞද්ගලිකව සහ වෘත්තීය වශයෙන් අවස්ථා ගොඩක දොරටු විවර කරගන්න පුළුවන්. ඉතින් අපි අවට ලෝකයේ විසඳීමට බලා සිටින ප්‍රහේලිකා මොනවද?